පොතක් ගැන මැරි හෝල් ලියපු Reiki for Common Ailments A Practical Guide to Healing 2011. ලෙඩ රෝගවලට රේකි ප්‍රතිකාර කරන මේ ගයිඩ් එක ඇත්තටම වටිනවද? බලශක්තිය සහ ඇඟේ ස්වභාවය යා කරන පොත ගැන දැනගන්න. රේකි පුහුණුව බැරෑරුම්ව කරන කෙනෙකුට හෝ තමන්ගේ දෛනික කටයුතු වලට මේ ශක්ති සුව කිරීමේ ක්‍රමය එකතු කරගන්න බලන කෙනෙකුට හොඳ පොතක් කියන ලොකු හයියක්. මැරි හෝල් ලියපු Reiki for Common Ailments A Practical Guide to Healing කියන මේ පොත ඒ අතින් ගත්තම තියෙන හොඳම සහ විශේෂම පොත් අතරින් එකක්. මේක නිකම්ම න්‍යායාත්මක පොතක් නෙවෙයි. රේකි හරියට ප්‍රායෝගිකව පාවිච්චි කරන්න පුරුවන් සායනික සහ ආධ්‍යාත්මික සම්පතක්. ඇයි මේ පොත මෙච්චර විශේෂ? මැරි හෝල් සාමාන්‍ය රේකි මූලික පොතක තියෙන දෙයට එහා ගියපු ක්‍රමවේදයක් ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ වෛද්‍ය විද්‍යාත්මක සහ බලශක්ති මෙටෆිසිකල් ලෝක දෙකම ලස්සනට යා කරනවා. 1. දෙවිදිහදම සුව කිරීම. මේ පොතේ තියෙන විශේෂම දේ තමයි ශරීර පද්ධති. උදාහරණයක් වශයෙන් ආහාර ජීර්ණ පද්ධතිය, ශ්වසන පද්ධතිය වගේ තොරතුරු පිළිවෙලට තියෙන එක. පොදු රෝග තත්ත්වයක් ගැන කතා කරද්දී කතුවරිය කරුණු දක්වන්නේ මෙහිම. සාමාන්‍ය වෛද්‍ය විද්‍යාත්මක මතය. ඒ ලෙඩේ ගැන කෙටියෙන් සාමාන්‍ය වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීමක් දෙනවා. ස්වභාවික සුව කිරීමේ මතය. බලශක්තිමය හෝ සමස්තවාදී දෘෂ්ටි කෝණයකින් ඒ රෝගිය විග්‍රහ කරනවා. හේතු වන මානසික කාරණා, ඒ ශාරීරික තත්ත්වයට හේතු වෙන්න පුරුවන් ආධ්‍යාත්මික සහ මානසික අවහිරතා ගැන විශේෂයෙන් පැහැදිලි කරනවා. ප්‍රායෝගික ප්‍රතිකාර ක්‍රම. මේ පොත ඕන වෙලාවක බලන්න පුරුවන් ගයිඩ් එකක් වගේ. මේකේ තියෙන නිශ්චිත රේකී හස්ත පිහිටීම්, hand positions, අදාළ රෝග තත්ත්වයන්ක ප්‍රතිකාර කරන්න පුරුවන් විදිහට සකස් කරලා. නිකම්ම පොදු ඉරියව් වලට වඩා මේකේ තියෙන නිශ්චිත ඉන්ද්‍රියන්ට අදාළව බලශක්තිය අවහිරතා ඉවත් කරන්න පුරුවන් ක්‍රම. තමා ගැනම සොයා ගැනීම ගැන වැඩි අවධානයක්. හෝල් මහත්මිය නිතරම කියන්නේ රේකි කියන්නේ තමා ගැනම සොයා ගැනීමක් සහ ඒ ශක්තියට යටත් වීමක් කියලයි. බුද්ධිමත් ශක්තිය විශ්වාස කිරීම මෙහි ප්‍රධානයි. නියම අත්දැකීම් සහ ආශ්චර්යමත් කතා ඇතුළත් කරලා තියෙන නිසා රේකි පුහුණුවේ බලය ගැන හොඳටම තේරෙනවා. සමස්තවාදී එකතුව. නියම සුවේ ලැබෙන්නේ විවිධ ක්‍රමවේද එකතු කිරීමෙන් කියන එක පිළිගන්නා කතුවරිය ආයුර්වේද ඖෂධ, හර්බල් මෙඩිසින් සහ යෝගා වැනි අමතර ප්‍රතිකාර ගැනත් නිර්දේශ කරනවා. ඒ නිසා මේක සමස්තවාදී ජීවන රටාවකට හොඳ මඟ පෙන්වීමක්. අවසාන තීරණය. කාටද මේ පොත වැදගත් වෙන්නේ? මේ පොත මේ අයට ගොඩක්ම වටිනවා. දෙවනි මට්ටමේ රේකි පුහුණු කරුවන්ට මූලික දැනුමෙන් එහා ගිහින් නිශ්චිත ලෙඩ රෝග සඳහා රේකි පාවිච්චි කරන්න බලන අයට. වෘත්තීය සුව කරන කෙනෙකුට තමන්ගේ ගනුදෙනු කරුවන්ගේ සැෂි වඩාත් සාර්ථක කරගන්න අවශ්‍ය විස්තර සහිත මඟ පෙන්වීමක් බලන අයට. සමස්තවාදී සෞඛ්‍ය ගැන උනන්දුවක් දක්වන අයට. ශාරීරික අපහසුතාවලට යටින් තියෙන මානසික සහ බලශක්තිමය මුල් ගැන තේරුම් ගන්න කැමති අයට. ඔයාගේ පුහුණුව තව දුරටත් සාර්ථක කරගන්න ලෑස්තිද? ජීවිතයේ එන පොදු ලෙඩ රෝග, ශාරීරික, මානසික හෝ ආධ්‍යාත්මික වේවා බුද්ධිමත්ව සහ කරුණාවෙන් සුව කරන්න ඔයාට අවශ්‍ය නම් මැරි හෝල්ගේ මේ පොත අනිවාර්යෙන්ම ඔයාගේ පොත් රාක්කයේ කියන්න ඕනේ. Reiki for Common Ailments පොත මිලදී ගන්න. මෙතනින් යන්න. දැනුම් දීම. මේ ලිපියේ ඇෆිලියේට් ලින්ක්ස් අඩංගුයි. ඒ වගේම ඕනම් බරපතල ලෙඩ රෝගයකට ප්‍රතිකාර කිරීමට පෙර වෛද්‍යවරයෙකුට උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන්න.